ඔබ අහලා ඇති මහා නාම සූත්‍රයේ මහා නාම ශාක්‍ය රජුරෝ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ ළඟට එනකොට මගේ හිත බොහොම සංසිඳෙනවා. මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනකොට මගේ හිත සංසිඳෙනවා. ස්වාමීනි මම ජනාකීර්ණ නගරයට යනකොට මේ සංකීර්ණ සමාජයට යනකොට අපේ වචන වලින් අපි කියනවා නම් එක එක දේවල් අපිට දකින්නකොට මේ මිනිස්සු මේ වටපිටාව දකින්නකොට ස්වාමීනි මගේ හිත බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ඒ ශ්‍රද්ධාව නැතිනම් බුදුරජාණන් වහන්සේගේ පිළිබඳව තියෙන සිහියෙන් මගේ හිත මිදෙනවා. මම සිහි මුලාවටපත් වෙනවා. ධර්මයේ තියෙන සිහියෙන් මගේ හිත මිදෙනවා. මම සිහි මුලාවටපත් වෙනවා. සංඝයා පිළිබඳව තියෙන සිහියෙන් මගේ හිත මිදෙනවා. සිහි මුලාවටපත් වෙනවා. ස්වාමීනි මේ වෙලාවට මට හිතෙනවා මේ වෙලාවේ මේ වගේ වෙලාවක මම මැරුණොත් එහෙම මට මොකක් වෙයිද කියලා. මම කොහේ උපදීද කියලා මට හිතෙනවා. කට උනත් සදහැතියෙකුට හිතෙන ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රමාද වෙනවා දකින්නකොට, සිහි මුලා වෙනවා දකින්නකොට මම මැරුණොත් මම කොහේ උපදීද මේ විදිහට කියලා. අන්න මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයට දේශනා කරනවා මා භායි මහා නාම මා භායි මහා නාම. මහා නාම බය වෙන්න එපා. මහා නාම බය වෙන්න එපා. ඔබේ සිත සද්ධා පරිභාවිත නම් සද්ධාවෙහි චිර භාවිත කරලා තියෙනවා නම් ඒ කියන්නේ බොහෝ කාලයක් සද්ධාවෙහි හිත වඩලා තියෙනවා නම් සීලේහි සුතේහි ඡාගේහි ප්‍රඥාවෙහි සිත වඩලා තියෙනවා නම් මහා නාම ඔබට බය වෙන්න හේතුවක් නැත්තේ නෑ. හරියට ගිතෙල් පුරවපු කලයක් වතුරක් යටට අරගෙන ගිහිල්ලා වතුර යටදී මේ කලේ බින්දුත් මොකද වෙන්නේ? තෙල් ටික උඩට මතුවෙනවා, වලං කෑලි ටික යටට යනවා. ඒ වගේ මහා නාම ඔබේ මනස සද්ධාවෙහි වඩලා තියෙනවා නම් සුතචාග ප්‍රඥාවන්ගේ වඩලා තියෙනවා නම් බොහෝ කොට දියුණු කරලා තියෙනවා නම් මහා නාම මේ කය දිරලයයි මේ කය පොළොවට පස්සලයයි අර තෙල් ටික උඩට ආව වගේ ඔබ විසින් පරිභාවිත කළ මනස ඔබට යහපතක් සිදු කරනවා. නැතිනම් සුගතියට යන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා.